බඩ අඩු කරගන්න නම් ඇඟ හදා ගන්න නම් සාමාන්‍යයෙන් කියන්නේ වතුයි චිකනුයි පරිප්පුයි කන්න කියලා. හැබැයි හැමදාම ওই පරිප්පුව කන්න බෑනේ. ඉතින් මම හිතුවා ඔයත් එක්ක ෂෙයා කරගන්න මගේ මේ high protein creamy pasta recipe එක. මේ වගේ අඩු කැලරි ඒ වගේම ගණන් අඩු රුපියල් 450ක් වගේ අඩු ගානකට වාට බිත්තර 3ක් ඒ වගේම pasta ග්‍රෑම් 150ක් 100ක් එක්ක මේ වගේ ගොඩක් රස ඒ වගේම ගොඩක් ගුණ ඩිෂ් එකක් හදා ගන්න පුළුවන්. ඇඟ හදා ගන්න අවශ්‍ය වෙන්නේ ප්‍රෝටීන්. මේ පාස්තා ඩිෂ් එකේ ප්‍රෝටීන් ග්‍රෑම් 40ක් තියෙනවා. ප්‍රෝටීන් ග්‍රෑම් 40ක් කියද්දී ගොඩක් අයට බය වෙන්න පුළුවන් දේ තමයි එහෙමනම් කැලරි ගොඩක් ඇති කියන එක. නෑ, කැලරි 500ක් කැලරි 550ක් අතර කැලරි ගානකින් ඔයාට පුළුවන් මේ ක්‍රීමි පාස්තා එක හදාගන්න. නිකන් වතුරෙන් තම්බල පාස්තා වගේ නෙමෙයි, මේක ගොඩක් රසයි ඒ වගේම ඉස්සලා කිව්වා වගේ ගොඩක් ගුණයි. බලමු අපි කොහොමද මේක හදාගන්නේ කියලා. මේක හදාගන්න පාස්තා, කිරි, ලුණු, ගම්බිරිස්, මිරිස්, පොල් තෙල් නැත්නම් ඔලිව් ඔයිල්, බිත්තර, ලීක්ස්, චීස් කෑල්ලක්, පාංකුඩු, ඒ වගේම බටර්. මුලින්ම ඔයාට තියෙන්නේ මෙන්න මේ විදිහට වතුර එකක් අරගෙන ඒ වතුර එක පෑන් එකට දාලා පොඩ්ඩක් මේ වතුර එක රත් වෙන්න ලිපේ තියන්නයි. ඊට පස්සේ අපිට පුළුවන් අපේ මේ වතුර එකට ලුණු ටිකක් ඉහාගෙන ඒ වගේම තව පෑන් එකක් අරන් අපේ සෝස් එක හදාගන්න. ඒ වගේ මේ සෝස් එක හදද්දී ඔයාලට කියන්නම අවශ්‍ය දේ තමයි චීස් කියලා. ගොඩක් චීස් දාන්න යන්න ඕනේ නැහැ. ඔයාලට පොඩි චීස් කෑල්ලක් දාගත්තා නම් මේකේ ක්‍රීමි ගතිය ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට බටර් ටිකක් ඒ වගේම පාංකුඩු ටිකක් එකතු කරගෙන ඔයාගේ නන් ෆැට් කිරි එක මේ විදිහට මේ පෑන් එකට දාගන්න. කිරි එකත් එහෙමයි. මේක නන් ෆැට් වෙන්න පුළුවන්, ෆුල් ක්‍රීම් වෙන්න පුළුවන්. ඔයාගේ ගෝල් එක අනුවට ෆැට් ලොස් නම් ඔයාගේ ටාගට් එක එහෙමනම් නන් ෆැට් මිල්ක් එකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන චීස් ඇඩ් කරගන්න. ගම්බිරිස් ටිකක් ඉහාගෙන මෙන්න මේක හොඳට පොඩ්ඩක්වත් මේකේ කෑලි ලොකු කෑලි හිටින් නැති වෙන්න කූරු ගා ගන්න. ඒ අතරතුර අපිට පුළුවන් මේ විදිහට වතුර එක උතුරද්දී අපේ පාස්තා එක තැම්බෙන්න මේ විදිහට තියන්න. මේ පාස්තා එක ඉතින් කුක් වෙන ගමන් මම ඔයාලට කියන්න ඔයා වගේ පර්සනල් ෆිට්නස් ජර්නි ගැන සැලකිලිමත් කෙනෙක් නම් ඔයා ගොඩක් දුරට කොහොමද ඔයාට ගැළපෙන ඩයට් එකක් හදාගන්නේ, කොහොමද ඔයාට මැච් වෙන වර්ක්අවුට් ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න කියන මේ ප්‍රශ්නවල ඔයා අනිවාර්යයෙන්ම ඇති. එහෙමනම් ඔයාට පුළුවන් මගේ පර්සනල් ට්‍රේනින් ප්ලෑන්ස්ලා ඒගොල්ලෝගේ ඩ්‍රීම් බොඩි එක අචීව් කරගත්තා වගේ ඔයාටත් දැන් පුළුවන් මාත් එක්ක එකතු වෙලා ඔයාගේ ඩ්‍රීම් බොඩි එක අචීව් කරගන්න. First link in the description click කරලා ඔයාට පුළුවන් මගේ personal coaching program එකට join වෙන්න. යායි බලමු මේ පාස්තා එකේ මොකද වෙන්නේ කියලා. දැන් මේ වෙද්දි අපේ පාස්තා එක මේ විදිහට තැම්බිලා තියෙන්න ඕනේ. ඒ වගේම අපේ සෝස් එක ගානට කුක් වෙලා තියෙන්න ඕනේ. ඒක හිමින් සැරේ අපිට ඊට පස්සේ පුළුවන් කූරු ගා ගන්න. දැන් මම කරන්න යන්නේ මේ විදිහට මේකට අවශ්‍ය දේවල් වෙන මිරිස් ටිකක්, ලීක්ස් ටිකක් මේ විදිහට කපාගෙන ඒක අපේ පාස්තා එකට දාන්න ලෑස්ති කරගන්න එක. දැන් පාස්තා එක හොඳට තැම්බිලා කියලා බලාගත්තට පස්සේ ඔයාට පුළුවන් මේකේ වතුර ටික මේ විදිහට ඩ්‍රේනර් එකක් අරගෙන මේ විදිහේ වතුර ටික අයින් කරලා මේ විදිහට පාස්තා එක හොඳට හොදගෙන ලෑස්ති කරගන්න මේක හදන්න. දැන් අපිට පුළුවන් මේකට බිත්තරයක්, බිත්තර දෙකක්, මෙතනදි මම බිත්තර 3ක්ම දානවා. ඔයාලට කැමති ප්‍රමාණයක බිත්තර දාගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකේ ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරගන්න, ප්‍රෝටීන් ප්‍රමාණය එකතු කරගන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේකට පොඩි ඔයිල් ටිකක්, ඔලිව් ඔයිල් හරි පොල් තෙල් හරි මේ විදිහට දාගෙන එතකොට අපි ගහගත්ත බිත්තරේ මේ විදිහට දාලා ඒක පොඩ්ඩක් උයන්න ඉඩ අරින්න. ඔයා මගේ මේ කුකින් වීඩියෝසුත් බලනවා කියන්නේ ඔයා මගේ නියම සපෝටර් කෙනෙක්. ඉතින් පොඩි උදව්වක් වගේ ඉල්ලන්න තියෙනවා. ඇත්තටම කිව්වොත් මම මේ ළඟදී දැක්කේ වීඩියෝස් බලන 90%ක් විතර සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ. මම කියන්නෙත් නැති නිසා ගොඩක් අයට මතකත් නැති වෙනවා. ඉතින් ඒ නිසා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් තරහ නැතුව ඔය සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබන්න. බිත්තරේ ගානට මෙහෙම හැදිලාවට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ පාස්තා එක මේ විදිහට මේකට ඇඩ් කරගන්න. අපි ඉස්සෙල්ලා තම්බලා ගත්ත පාස්තා එක
දැන් මේ විදි මේක ගානට හැදීගෙන එන්න ඕනේ. බිත්තර ටික මේ විදිහට හැදිලා ආවමත් මේක කන්න පුළුවන් ප්‍රමාණයට තියෙනවා. හැබැයි ඉතින් මේක සම්පූර්ණ මීල් එකක් වෙන්න තමයි මේ විදිහට පොඩි සෝස් එකකුත් හදලා චීසි සෝස් එකකුත් හදලා මේ පාස්තා එකට එකතු කරගන්නේ. මේකේ කොහොමද අඩු කැලරි විදිහට හදාගන්නේ කියලා, කොහොමද මේක ෆැට් ලොස් වලට ටාගට් වෙන විදිහට හදාගන්නේ කියලා මම වෙනම කියන්නම්. දැන් අර ඉස්සෙල්ලා කිව්ව විදිහට මම අර ලීක්ස් ටික මේකට ඇඩ් කරගන්නවා. දැන් තියෙන මේක හොඳට කලවම් කරගන්න. පොඩ්ඩක් ලුණු ඇඹුල් බලලා ගම්බිරිස් ටිකක් එහෙම දාගන්න පුළුවන් වාට. එහෙමනම් මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් ඔයාට මම මේක හදාගන්න, මේක වගේ ගෝල් එකට අනුව හදාගන්න හැටි පොඩි ප්‍රෝ ටිප්ස් ටිකක් දෙන්නම්. පළවෙනි එක තමයි අපි දාන කිරි එක. මේක මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා කැලරි ගැන ඔයාට ප්‍රශ්නයක් නැත්තම් ඔයාගේ ගෝල් එක මසල් එක හදාගන්න එක නම් එහෙනම් බය නැතුව ඔයාට පුළුවන් ෆුල් ක්‍රීම් මිල්ක් එකක් පාවිච්චි කරන්න මේකේ සෝස් එක හදාගන්න. හැබැයි ඔයා කැලරි ගැන සැලකිලිමත් කෙනෙක් නම් ඔයා මේ බලන්නේ අඩු කැලරි එහෙමත් නැත්නම් අපි බලන්නේ ඇඟේ බර අඩු කරගන්න නම්. හැබැයි ඔයාට කන්නත් ආස රහට එහෙමනම් ඔයාට පුළුවන් පළවෙනියටම non fat milk එක පාවිච්චි කරන්න. දෙවෙනි එක තමයි ඔයාට පුළුවන් මේකේ මම චීස් කැලි දෙකක්ම දානවා. හැබැයි ඒ මේකේ රහට වෙන්න මේක මෙතන පේන්නයි ඔයාට පුළුවන් මේකට එක චීස් කැලි නැත්නම් චීස් භාගයක් දාගන්න මේ සෝස් එක හදාගන්න. අපි හිතමු ඔයාට කිසිම උමනාවක් නැහැ පොඩ්ඩක්වත් අනවශ්‍ය කැලරිස් එකතු කරගන්න. ඔයා මේ හදන්න යන්නේ මේක මීල් ප්‍රෙප් එකකට. එහෙමනම් චීස් එකවත් non fat milk එකවත් දෙකම ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ඔයාට පුළුවන් මේ දෙකම අයින් කරලා අර ඉස්සෙල්ලා මම ඔයාට පෙන්නුවා වගේ පාස්ත එක තම්බලා වතුරෙන් හොදලා ගත්තට පස්සේ ඒකට බිත්තර ටික ගහලා දාලා අවශ්‍ය ලීක්ස් ගම්බිරිස් ටික දාලා ඒ විදිහට ඕන සම්පූර්ණයෙන්ම ක්ලීන් විදිහට හදා ගන්නත් පුළුවන්. මේ විදිහට ඔයාට පුළුවන් ඔයාට ගැළපෙන විදිහට මේ මීල්ස් දෙක ගානට හදාගන්න. මේ මීල් එක සම්පූර්ණ කම්ප්ලීට් කරාම හදන විදිහ තමයි මම මේ වත් එක ෂෙයා කරගත්තේ. මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඉතාමත් ඉක්මනින් ක්‍රීමි හයි ප්‍රෝටීන් පාස්තා එක හදාගන්න. මම මේ වගේ හෙල්දි ෆුඩ් ගැන සැලකිලිමත් කෙනෙක් නම් එහෙමනම් ගොඩක් දුරට එක ඩයට් එකකින් විතරක් සති 6-7ක් ඇතුළත 6 පැක් එකක් හදාගත්ත මගේ ක්ලයන්ට්ගේ කොහොමද හරි ඩයට් ප්ලෑන් එකක් හදාගන්නේ මේ වගේ ගුණාත්මක කෑම ඒ වගේම ඔයාලට කැමති ඩ්‍රීම් බොඩි එක අචීව් කරගන්න අවශ්‍ය වෙන ඒ හැම දෙයක්ම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. සති 7කින් කිලෝ 16ක ෆැට් එක අඩු කරගත්ත ක්ලයන්ට් කෙනෙක්ගේ සම්පූර්ණ ට්‍රාන්ස්ෆෝමේෂන් එක තමයි අද මම ඔයාලට මේ බ්‍රේක් ඩවුන් කරන්නේ. මේකේ විශේෂත්වය සති 7න් කිලෝ 16ක ෆැට් එක අඩු කරගත්ත එකයි. ඒකටත් අපන් කොහොමද